ව්‍යාපාරයක් නැත්තම් පුද්ගලික ජීවිතයත් සමහරවිට අපිට ඉවැලුවේට් කරන්න, ඒක ගැන විශ්ලේෂණයක් කරන්න, ඒක ගැන ඇගීමක් කරන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම අද ඕගලන්ට දන්න සිංහලෙන් බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකක් ඕගලන්ට කියලා දෙන්න යන්නේ සහ මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කොහොමද කියන එක මේ SWOT analysis එක සම්බන්ධයෙන්. ඉතින් දන්න සිංහලෙන් බිස්නස් powered by business syndicate group එක රැඳී ඉන්න මේ ගැන තවත් වැඩි දුර විස්තර දැනගන්න. SWOT නැත්තම් අපි සිංහලෙන් කියනවා ශදු අත විශ්ලේෂණය කියන SWOT analysis ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ ශදු අත විශ්ලේෂණයට SWOT analysis එක පාවිච්චි කරන්නේ මොන වගේ දෙයකටද? විශේෂයෙන්ම අර ඉස්සෙල්ලා පටන් ගන්නකොට සඳහන් කරා වගේ මේක ගොඩාම පාවිච්චි කරන්නේ ව්‍යාපාරවල තමුන්ගේ දැනට තියෙන performance තත්ත්වයන්ට තියෙන තත්ත්වය ගැන ඉවැලුවේෂන් එකක් කරන්න සහ අනාගතයේදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියන එක සම්බන්ධයෙන් පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි. මේක ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ සමාගම් තාමත් මේක පාවිච්චි කරන තමුන්ගේ ව්‍යාපාරයේ ස්ටේටස් එක ගැන ඉවැලුවේෂන් එකක් කරා. මේ ශදුවත විශ්ලේෂණය කියන්නේ ව්‍යාපාර වලට විතරක්ම තියෙන දෙයක් නෙමෙයි. ඔයාට පුද්ගලයෙක් විදියටත් ඔයාට මේ SWOT analysis එකක් කරන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක බලන පළවෙනියටම බලන කෙනෙක් කල්පනා කරන්න ඇති මොකද්ද මේ ශදුවත විශ්ලේෂණය නැත්නම් මේ SWOT analysis එක කියලා කියන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට මේක සරලව පැහැදිලි කරන්නම්. මේ SWOT කියන එක හැදිලා තියෙන්නේ strength, weaknesses, opportunities and threats. අපි සිංහලෙන් කියන ශක්තියින්, දුර්වලතා, අවස්ථා හා තර්ජන. මේ හතර එකතු වෙලා තමයි මේ SWOT analysis කියන එක පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මේක මම මේ විදිහට පැහැදිලි කරන්නම්. SWOT. ඒ කියන්නේ ඒකේ පටන් ගන්න S strength ශක්තිය. මේකද කියන්නේ ව්‍යාපාරයක් තමුන්ගේ සාර්ථක ගමනක් යන්න ඒගොල්ලන්ට ඉවහල් වෙන කාරණා වලට තමයි S නැත්නම් strengths කියලා කියන්නේ. කියන්නේ ශක්තිය. මම මේකට පොඩි උදාහරණයක් ගත්තොත් දැන් හිතන්න මොකක් හරි සමාගමක් තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා පේටන්ට් කරපු නවීන තාක්ෂණයක් ඒගොල්ලන්ගේ සමාගම. ඒ තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලෝ products and services පාරිභෝගිකයන්ට වෙළඳපළට සේවා දායකයන්ට ඉදිරිපත් කරන ඒවට හැකියාව ලැබිලා තියෙනවා. ඒක ඒගොල්ලන් කම්පිටිෂන් එකකටත් ඒ පේටන්ට් අයිතිය නැහැ. මම සඳහන් කරා වගේ. එතකොට ඒක ලොකු ශක්තියක්. ඒ වගේම යම් සමාගමකට හොඳ ස්කිල් වර්ක් ෆෝස් එකක් ඉන්නවා නම් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු සාර්ථක කරලා දෙන හොඳ දැනුමක් තියෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ස්කිල් වර්ක් ෆෝස් එකක් ඉන්න එකත් සමාගමකට මේක ශක්තියක් විදියට තියෙනවා. ඒ වගේම ඕනම සමාගමක් අපි හිතමු යම් සමාගමක් ඒගොල්ලන්ගේ මූල්‍ය තත්ත්වය ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් ඒක ලොකු ස්ට්‍රෙන්ත් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆිටබිලිටි හොඳයි, කෑෂ් ෆ්ලෝ එක හොඳයි, ඒගොල්ලන්ගේ ඇසෙට් බේස් එක හොඳයි. එතකොට ඒක එක. අනිත් එක හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් ඒකත් සමාගමකට ලොකු ශක්තියක්. ඔයා පුද්ගලයෙක් විදියට ගත්තොත් ඔයාට හොඳ ප්‍රසන්ටේෂන් ස්කිල් එකක් තියෙනවා නම්, එයාගෙම ඔයාට හොඳට පබ්ලික් ස්පීකින් කරන්න පුළුවන් නම්, ඒ වගේම ඔයාට හොඳ නෙට්වර්කින් ස්කිල් එකක් තියෙනවා නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් විදියට. නැත්නම් ඔයාට ශක්තියක් විදියට සඳහන් කරන්න පුළුවන්. ෆවුන්ඩර් කෙනෙක් විදියට ඔයාට මේ දේවල් තියෙනවා නම් මේක ලොකු ශක්තියක් ගෙන දෙන දෙයක්. ඒ කියන්නේ ආයතනයක සාර්ථකත්වය රඳා පවතින නිසා සාර්ථකත්වයට ඉවහල් වෙන සාධක තමයි අපි ශක්තියින් කියලා මේ ඇනලිසිස් එක ඇතුලේ කියන්නේ. ඉතින් අපි දැන් කතා කරමු ගොඩක් අය කතා කරන අකමැති දේ තමයි මේ දුර්වලතා කියන එක. නැත්තම් weaknesses. එතකොට මේ weaknesses වල මොනවද සඳහන් වෙන්නේ? දැන් අපිට උදාහරණයකට ගන්න පුළුවන් සමහර විට ව්‍යාපාරයක තියෙන ඒගොල්ලන් ගමන අවහිර කරන සාධක. සමහරවිට අපිට කියන්න පුළුවන් මේ ව්‍යාපාරයේ ස්ටාෆ් ෂෝටේජ් එකක් හැම වෙලේම තියෙන. කියන්නේ ඒගොල්ලන්ට ලොකු සේවක අර්බුදයක් හැම වෙලේම තියෙනවා. එතකොට මේ ව්‍යාපාරයට සාර්ථක ගමනක් යන්න වෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු මේ සමාගමේ මූල්‍ය තත්ත්වය සමහරවිට හොඳ නැට ඒගොල්ලන්ගේ ඇත්ත තත්ත්වය නැත්නම් කෑෂ් ෆ්ලෝ එකට එනකොට ඒගොල්ලන්ට ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක වෙළඳපොලේ දන්නේ නැහැ. සමහරට ඒගොල්ලෝ ඉන්න මාකට් එකේ ඒගොල්ලෝ ස්ට්‍රෝං නැති වෙන්න පුළුවන්. එතකොට මේ කාරණා weaknesses විදියට identify කරනවා. ඉතින් අපි පුද්ගලයෙක්ට මේකට apply කරලා බැලුවොත් එතකොට හිතන්න public speaking ගොඩාක් කට්ටියක් ඉන්න තැනක ඔයාට කතා කරන්න ලැජ්ජාවක් තියෙනවා. ඔයාගේ නායකත්ව හැකියාවන් වල දුර්වලතා තියෙනවා. සමහරට ඔයාට ඉක්මනට කේන්ති යන ගතියක් තියෙනවා. සමහරට ඔයාට ඔයාගේ ස්ටාෆ් එකෙන් වැඩ ගන්න විදිය ඔයාට තේරෙන්නේ. ඉතින් මේක ඔයාගේ දුර්වලතාවය. පුද්ගලයෙක් විදියට අපි බලනවා නම් දුර්වලතාව විදියට අඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරා ස්ට්‍රෙන්ත් සහ වීක්නසස්. නැත්තම් මේක ඉන්ටර්න. මේක අභ්‍යන්තරව බලපාන සාධක කීප. දැන් ඊළඟ කොටසේදී අපි බලමු ONT opportunities and threats කියන්නේ මොකක්ද කියලා. අපි වීඩියෝ එකේ ඉස්සෙල්ලා කතා කරා
ශක්තියන් සහ දුර්වලතා නැත්නම් strengths and weaknesses ගැන. ඒක internally බලපාන සාධකයක් විදිහට කියලා අපි විනාඩි 4ක විතර පැහැදිලි කිරීමක් ගන්න. දැන් අපි කතා කරන්න යන්නේ මේ external සාධක නැත්නම් මේ පරිබාහිර සාධකය. opportunities threats අපි සිංහලෙන් කියන අවස්ථා හා තර්ජන. එතකොට මේක ගොඩාක් දුරට මම ඉස්සෙල් සඳහන් කරා වගේ මේක externally බලපාන දෙයක්. opportunities විදිහට කියන්නේ ව්‍යාපාරයකට පුද්ගලයෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඒවලට externally මොනවද පහසුවක් ලබා දෙන සාධක තමයි මේ opportunities කියලා අපි මේකෙදි කතා කරන්නේ. දැන් හිතන්න ව්‍යාපාරයකට හම්බ වෙන අලුත් business segment එකකට enter වෙනවා. අලුතෙන් customer audience එකක් identify කරගන්නවා. ඒ වගේම customers අලුත් product එකක් ඒගොල්ලන්ට වෙළඳපොලෙන් ඉල්ලනවා. එතකොට ආණ්ඩුව නැත්නම් රජය විසින් ඒ ඉන්ඩස්ට්‍රි එකට ලොකු සබ්සිඩි එකක් නැත්නම් ප්‍රතිලාභ ලබා දීලා ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න පිරිසට දිරිගැන්වීමක් කරනකොට ඒක opportunity එකක්. එතකොට මේ ව්‍යාපාරයකට ඒ ගමන සාර්ථක කරගන්න ඒගොල්ලන්ට හම්බ වෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයා පුද්ගලයෙක් විදිහට බලනකොට ඔයාට සමහරට වෙළඳපොලේ තියෙන opportunities identify කරගන්න පුළුවන්. ඔයාගේ තියෙන දක්ෂකමත් එක්ක ඔයාලා training programs කරන්න ඔයාට අවස්ථාවක් හම්බුනොත් ඔයාට public speaking contest වල සහභාගී වෙන්න හම්බුනොත් අන්න ඒ වගේ දේවල් ඔයාට ඔයාගේ opportunities විදිහට identify කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන අවසාන සාධකයේ තර්ජන. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට විශේෂයෙන් මේ තර්ජනකින් දේවල් හැම වෙලේම එන එකක්. ඒක නවත්තන්න බෑ. නමුත් මේ තර්ජන හැම වෙලේම හඳුනා ගන්න එක ගොඩාක් වැදගත් දෙයක්. අපි උදාහරණයකට ඉදන්න pestle factors මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. මේ pestle සාධකයක් නැත්නම් මේ ව්‍යාපාරයේ externally ඕගලන්ට බලපාන, ඒ කියන්නේ පරිබාහිරව බලපාන දේශපාලනික වෙනස් වීමක්, සමාජයේ මිනිසුන්ගේ හැසිරීම් වල වෙනස් වීමක්, නව තාක්ෂණයේ වෙනස් වීමක්, අලුත් තාක්ෂණයක් පැමිණීමක්, එතකොට නීතිමය වෙනස් වීමක්. එතකොට මේ වගේ දේවල් තර්ජන විදිහට අඳුනා ගන්න පුළුවන්. එතකොට පරිසරයේ මොකක් හරි වෙන දෙයක්. එතකොට ඔයාගේ තරඟකරුවෙක් අලුත් ප්‍රොඩක්ට් එකක් වෙළඳපළට දෙන එක, ඔයාගේ මාකට් ෂෙයා එක අලුතෙන් අල්ලගන්න උත්සාහ කරන එක. එතකොට මේවා තර්ජන විදිහට අඳුර ගන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්ත මේ SWOT analysis එක කොහොමද බලපාන්නේ පුද්ගලයකට හෝ ව්‍යාපාරයකට. අපි මේක ව්‍යාපාරයකට apply කරලා බලමු. Strengths and weaknesses, opportunities and threats. හිතන්න coffee shop එකක් තියෙනවා. මේ coffee shop එකේ strength එක විදිහට, ශක්තිය විදිහට අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන brand name එක. ඒ වගේම ඒගොල්ලන්ට තියෙන location එක. ඒගොල්ලන් staff එකේ තියෙන capabilities. ඒ staff එක customers ලත් එක්ක හැසිරෙන විදිය. එතකොට මේ දේවල් strength එකක් විදිහට identify කරගන්න පුළුවන්. එතකොට මේ ආයතනයේ තියෙන weakness එකක් විදිහට මෙයා කරන්න පුළුවන්. ඒ ආයතනයේ තියෙන financial management එක. එතකොට ඒක ආයතනයේ දුර්වලතාවය. සමහර විට මැනේජර් හරියට යාගේ වැඩ කටයුතු ටික සිද්ධ නොකරන්න පුළුවන්. සමහරට ඔයගොල්ලෝ raw materials එන්න පරක්කු වෙනවා. එතකොට මේ වගේ ගැටලු නිසා මේ coffee shop එකට දුර්වලතාවයක් විදිහට ඒක බලපානවා. මොකද product එකේ consistency එක තියාගන්න බැරි වීම. එතකොට අපි opportunity එකක් විදිහට මේ coffee shop එකේ බැලුවොත් ඒ අදාළ ප්‍රදේශයේ ගොඩාක් plant based products පාවිච්චි කරන පිරිසක් ඉන්නවා කියලා ඒ founder identify කරගන්නවා. එතකොට ඒ founder දැනගන්නවා මේක හොඳ opportunity එකක් එයාට ඒ coffee shop එකේ plant based products introduce කරලා දෙන්න. එතකොට අනිත් එක තමයි එයා online app එකක් introduce කරනවා. එතකොට එයාට හම්බ වෙන අවස්ථාවක් තව එයාගේ වෙළඳපොළ expand කරගන්න. සමහරවිට පික්නි හරි Uber හරි ආයතනයක් එක්ක partner වෙන්න අවස්ථාව ලැබෙන එක එයාට opportunity එකක් එයාගේ ව්‍යාපාරයේ කටයුතු සාර්ථක කරගන්න. එතකොට අපි threat එකක් විදියට බැලුවොත් ඊළඟම තව coffee shop එකක් open කරනවා. එතකොට කලින් එයා විතරයි හිටියේ දැන් එයාට competition. එතකොට තරඟකාරීත්වය වැඩි වෙනවා. එතකොට ක්‍රමක්‍රමයෙන් රටේ තියෙන උද්දමන නිසා raw material prices වැඩි වෙන්න ගන්නවා. එතකොට එයාට ඒ cost එක ගොඩාක් බලපාන වෙනවා. එතකොට එයාට තියෙන location space එක අර ආයතනයට වඩා එයාට තියෙන location space එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එයාට තර්ජනයක්. මොකද එයාගේ අනිත් coffee shop එකට වඩා ඊට ප්‍රස්තාව අඩු නිසා. ඉතින් අද දන්න සිංහලෙන් business YouTube video series එකේ ඔයගොල්ලෝ දැනගත්තා මේ SWOT analysis එක කොහොමද පාවිච්චි කරන්න කියලා. මේක මම ඔයාලන්ට ඉස්සෙල්ලා සඳහන් කරා වගේ
වාගේ ව්‍යාපාරය ලොකුද පොඩිද කියන එක ප්‍රශ්නයක් නෑ. පොඩි ව්‍යාපාර විශේෂයෙන් මේ වගේ SWOT analysis කරන එක ගොඩාක් ප්‍රයෝජන සාධකයි. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනක් දෙයක් දැනගන්න ලැබුණා කියලා. විශේෂයෙන් ඉගෙන ගන්න ළමෙක් නම් SWOT analysis එක සම්බන්ධයෙන් මූලික අවබෝධයක්. එතකොට ව්‍යාපාරයක් කරන කෙනා නම් ප්‍රායෝගිකව කොහොමද මේක කරන්නේ කියලා ඔයාලට දැන් අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකත් එක දිගටම රැඳිලා ඉන්න මේ වගේ වැදගත් ව්‍යාපාර වලට සම්බන්ධ කාරණා අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ බලන්න ඕන bell icon එක click කරන්න. ඒ වගේම ඕගලන්ට මොන හරි feedbacks දෙන්න තියෙනවා නම් මේ වීඩියෝ වලට positive හරි negative හරි ඒ හැම comment එකක්ම අපිට වැදගත්. අපේ මේකත් අපිට opportunity එක අපේ videos improve කරගන්න. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. එහෙනම් ඕගලන්ට සුබ දවසක්.